අපි මේ යුද හමුදාව එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදාවම සහ පොලිසියම මේ රාජකාරී කරන ළමයින්ගේ ගෙවල් වල ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒ රාජකාරී කරන ළමයින්ගේ එහෙම නැත්නම් නිලධාරීන්ගේ ගෙවල් වල නායයන් ගම් වතුර ගැලීම් සිදු නොවුණා නෙමෙයි. ඒගොල්ලොත් ඒවට බින්දිතය වෙලා ඉන්නේ සමහර ඒවා. යුද හමුදාව විතරක් ගත්තොත් 1561ක් සහ නිලධාරී 28ක් ඔය කියන නායයන් වලට එක්කෝ ඒගොල්ලන්ගේ ඥාතියෙක් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ගෙවල් ගම් වතුරට යට වෙච්ච ඒවා තියෙන ගමන් තමයි අපි නිවාඩු නවත්තගෙන ඒ රාජකාරී කරගෙන යන්නේ. ඔබට දැන් හිතන්න පුළුවන් ඒ කැපවීම හැමදාම අපේ තියෙනවා. ජනාධිපතිතුමා කිව්වා වගේ අපේ කැපවීම දිගට මේ විදිහටම තියෙනවා. ඒ විශ්වාසය හැමදාම අපේ තියෙන හමුදාවක් හැටියට රටේ හමුදාව කියන්නේ අපි කියන pride of the nation and strength of the people කියලා කියන්නේ ජාතිය අභිමානය ජනතාවගේ ශක්තිය ජනතාවේ ශක්තිය. ඒක තමයි දැන් මේ අපි අද අත්විඳින්නේ මේ ත්‍රිවිධ හමුදාවයි තම පොලිසියයි ඉන්න තැන. ජනතාවත් ඒක තේරුම් ගනි. ජනතාව දන්නවා ඇති ජනතාවගේ ශක්තිය අද මොකද මේ වගේ අවස්ථාවක ඒ ශක්තිය වෙලා තියෙන්නේ කවුද කියලාත් ඒගොල්ලෝ අද අත්විඳිනවා ඇති කියලා මම හිතනවා. ඒ ළමයි ගෙදර යන්නේ නැතුව රාජකාරී කරන්නේ රටට තියෙන ආදරයට, ජනතාවට තියෙන ආදරයට සහ ජනතාවට තියෙන ඒ ශක්තියක් වීම සඳහා. ඒකම මං ජනතාවට හිසනම ආචාර කරනවා කිව්වා වගේම මං ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කරන රාජකාරීන් වලට උපරිම සහයෝගය දක්වන්න කියලා.